ඔයත් ඔයාගේ ෆෝන් එක අතට ගත්ත ගමන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ඕන් වෙන්න හදාගමුද? එහෙනම් ඔය පල්ලෙහින් තියෙන subscribe button එකත් ක්ලික් කරගෙනම අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔයා මේ වැඩේ කරන්න නම් ඔයාගේ ෆෝන් එකට MB 3ක විතර චූටි app එකක් තියදා ගන්න. ඉතින් අපි යමු දැන් ඒ app එක කොහොමද install කරගන්නේ කියලා. ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එක open කරගන්න. ඊට පස්සේ මේ උඩ තියෙන search bar එකේ ගිහින් search කරන්න Gravity Screen කියලා. විතරක් ගන්න ස්ට්‍රීට් එකේ කතන්දර අපි විතරක් ගන්න දුර දිග බලන් වැඩ කාටවත් බෑ නවත්තන්න ඉන්දිරියටම යමු මම මෙහෙම සර්ච් කරගත්තා. ඉතින් දැන් මෙන්න මේ පල්ලෙහෙන් එන කළු පාට ඔය තියෙන එක ඊතල් දෙකක් එක්ක ෆෝන් එකක් ඔයා එන්නේ app එක install කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට. ඉතින් මේ බලන්නකෝ ඒකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට යන්නේ MB 1.8ක වගේ චූටි. ඒ කියන්නේ MB 2ක්වත් නැති තරම්. ඉතින් මම මෙහෙම දැන් මගේ ෆෝන් එකට මේක ඉන්ස්ටෝල් කරගන්නවා. හසල් එකේ ඉන්නවා අපි හැමෝම තනි වෙලා next level එකට අපි දැන් ලෑස්ති. මේක තව ගොඩක් ඇප් තියෙනවා. එකට අනිත් ඇප් වලට වැඩිය මේ ඇප් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉන්දිරියටම යමු අපි නවතින්නේ නෑ මේ ගමනේ කෙලවර කොතන දන්නේ නෑ. හැබැයි විශ්වාසෙ තියනවා අපි හැමෝම දිනයි අපේම ලෝකෙක පහන් තරුව දිලිසෙ. ඉතින් දැන් මගේ ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. අපි දැන් මේ ඇප් එක ඕපන් කරගෙන බලමු ඒ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක කොයි වගේද කියලා. මම දැන් මෙහෙම එකපාරට ටච් කරගන්නවා ඇප් එක උඩ. දැන් ඉතින් ඔයාගෙන් මෙතන පර්මිෂන් ටිකක් ඉල්ලනවා. ඔයා මෙතනින් accept කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් okay දෙන්න. දැන් මෙතනින් yes දෙන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයාගේ ෆෝන් එකට මේ ඇප්ලිකේෂන් එක දැන් වැඩ කරනවා ඒ ෆෝන් එකේ. දැන් මම මේ ෆෝන් එක එහාට මෙහාට හෙල්ලුවාම මේ උඩ තියෙන ඊතල එහාට මෙහාට යනවා. ඉතින් ඔයාට මේ පොකට් සෙන්සර් එක කියලා එකක් තියෙනවා. ඔයාට ඒක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ සෙටින් මොකුත් හදන්න දෙයක් නැහැ. මේක ඕපන් කරේ ගමන් මේකේ සෙටින් ටික ඒ ඇප් එක විසින්ම හරියට සෙටප් කරගන්නවා. ඔන්නම තමයි මේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ accessibility කියන සෙටින් එකට ගිහිල්ලා මේක ඕන් කරගන්න ඕනේ. නැතුව වැඩ කරන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකට. එහෙම යනවා පල්ලයට. මගේ නම් මේ රතු පාටින් accessibility කියලා එකක් ඇප් එක තියෙනවා මෙතන සෙටින් එක. මේ සෙටින් එක ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා Gravity Screen කියලා එකක් වැහලා. ඉතින් ඒකේ off කියලා තමයි වැටිලා තින්නේ. ඔයා ඒකට ගිහිල්ලා මේ ක්ලික් එක දාගන්න ඕනේ. ඊපස්සේ මෙතන ඕකේ දෙන්න. හරි. දැන් ඉතින් ආයේ ෆෝන් එකට මේ ඇප් එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.